ඔය යාළුවනේ මකුලෙක් ස්පෝන් වුණා. Hey y'all, come look at this. What? Hello friends, welcome to my YouTube channel. අද ඉතින් අපි ප්ලේ කරන්න යන්නේ Minecraft කියන ගේම් එක. මේකේ ප්ලේ කරන්න one block series එක. ඊළඟට අපි ප්ලේ කරලා බලමු මොකද වෙන්නේ කියලා. Oh my god! හරියට මේ මැප් එක දැන් ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. හරියටනේ අපි දැන් මැප් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේන දේ වටේට තනි කර ආස තියෙන්නේ. අපි එක බ්ලොක් එකක් විතරයි ඉන්නේ. අපිට යාළුවනේ මෙතන එද්දි හම්බෙලා තියෙන්නේ කඩුවක් දීලා තියෙනවා, පිකස් එකක් දීලා තියෙනවා, බ්‍රෙඩ් දීලා තියෙනවා, ක්‍රාෆ්ටිං ටේබල් එකක් දීලා තියෙනවා. ආය අර එකේ බඩුව දාන්න උන එකක් දීලා තියෙනවා යාළුවනේ. හරි දැන් මේ අයන් පිකස් එකක් තියෙන යාළුවනේ අපි ඒක කඩාගෙන ආවනේ. හරි යාළුවනේ බ්ලොක් එකක් කඩන්න හදන්න තව බ්ලොක් මත වෙන යාළුවනේ ඊට පස්සේ ඒක අපිට ඇඩ් වෙනවා. ඔය යාළුවනේ මකුලෙක් ස්පෝන් වුණා. Hey y'all, come look at this. හරියටනේ දැන් කඩුව අරන් අපි හරියට ඌ ගියා. ඌ වෙන්න යාළුවනේ මීමට. ඔය වගේ එක සත්තු ස්පෝන් වෙන්න පුළුවන් යාළුවනේ වෙලාවකට. දැන් ඔයාලට පේන හැටි මෙතෙන්ද ගහක් ආවා. අපි යාළුවනේ බ්ලොක්ස් ටිකක් එකතු කරලා පොඩි වෙලා අපිට ඉන්න පුළුවන් තැනක් හදාගමු යාළුවනේ. අපේ ගෝල්ඩ් හමුණා යාළුවනේ. වෝටර් හමුණා. හරි යාළුවනේ එන ගේම් එක දීලා වතුර ටික අයින් කරගත්තා යාළුවනේ. අපි ආයෙත් පටන් ගමු. අයින් කරන්න. හරියටම බොක්ස් කරනවා. ඔය යාළුවනේ. යාළුවනේ හරකෙක් තමයි මේ වෙලාවේ ස්පෝන් වෙලා තියෙන්නේ. ආයෙත් වතුර ආපුවම මේ වගේ බ්ලොක් එකක් අරන් යලා ඒකට ගහන්න ඕනේ යාළුවනේ. ඒකට ඔක්කොම අයින් වෙනවා යාළුවනේ. අපි ඩයමන්ඩ් හමුණා අපිට. ඔව් යාළුවනේ. මුලටම යාළුවනේ. What? මම channel එක අලුතෙන් කරන්නේ. මම වැරදි තියෙනවනම් කමෙන්ට් කරන්න, වීඩියෝ හොඳට ලයික් කරලා subscribe කරා. මේ යාළුවනේ ගැම්මටම. part 1 වීඩියෝ එක ඊළඟ තවත් කව් කෙනෙක් ස්පෝන් වුණා. හරියට මොකද යාළුවනේ අපිට යන්නේ ලෙද දෙකක් හම්බෙලා තියෙනවා. ගෝල්ඩ් 3ක් තියෙනවා. එතකොට බීෆ් මීට් තියෙනවා යාළුවනේ 3ක්. බැම්බෝ දෙකක් තියෙනවා යාළුවනේ. තවත් ඊළඟ බ්ලොක් ගොඩක් එකතු කරලා ගමු. යාළුවනේ මේක අර බැටරි ස්පෝන් වුණා. අපි යාළුවනේ දැනට මූව මරලා පස්සේ අපි තැනක් හදලා යාළුවනේ ස්පෝන් කරන සත්තු මේ ඇති කරමු යාළුවනේ අපි ටේම් කරමු. යාළුවනේ Hai về là từ đây ăn đi về. කුකුලෙක් ස්පෝන් වුණා යාළුවනේ. බැම්බෝ අය යාළුවනේ යාළුවනේ වුඩ් ආවා අපිට. ආයෙත් කුකුලෙක් ස්පෝන් වුණා යාළුවනේ. අපේ කෑම වලට හොඳ යාළුවනේ ප්ලැට්ෆෝම් එක. අපි සර්වයිව් වෙන්න එකයි පොඩි දවසක්. යාළුවනේ ස්පයිඩර් කෙනෙක් ආයි ස්පෝන් වුණා. ඒක මම මට ගමු යාළුවනේ. මකුලුවත් මැරිලා ගියා. තවත් බැටලුවක ස්පෝන් වුණා යාළුවනේ අපිට. අර බැටලුවක ස්පෝන් වුණා හදාගන්න පුළුවන් යාළුවනේ ලේසියෙන් බෙඩ් එකක් නිදා ගන්න රැට. යාළුවනේ තවත් කොහොමද මැරිලා ගියා යාළුවනේ. අපි දිගටම බ්ලොක්ස් ගන්න කරමු. ඉවරයි යාළුවනේ. No! God, please, no! No! No!
හමුණා. අපිට ඇක්ස් එකයි කඩුවයි කැමති නැහැ. යාළුවනේ අර ආය පාරක් ආවා. මම කඩුව අතර ගත්තා. දැන් අපි දැන් පොඩ්ඩක් මෙතන ඊට වැඩි කරගමු. මොකද නැත්තම් ආයෙත් ආවොත් එහෙම වගේ අපිට ටක් ගන්න මැරෙනවා යාළුවනේ. අපිට යන්න තැනක් නැති හින්දා. යන්න මේක දෙන්න දාගෙන ඉතින් හදාගන්න යනවා. අනේ පොඩි ඉඩක් හදාගත්තා. ඉන්න බ්ලොක්ස් ඉවරුණා ටිකක්. බ්ලොක්ස් ටිකක් තියෙනවා අපි ඒ ටිකක් දාලා අතුට්ටම ලොක් කරගමු. නැත්නම් තව හදිසි ආවොත් එහෙනම් අපිට අමාරු වැඩ කරගන්න. මේ කඩාවම කඩන්න යනවා මේක. ඔව් යාළුවනේ යන්න. එහෙනම් ඒක රිස්පන් වුණා ඔයගොල්ලෝ එහෙනම් තමයි වැඩි තමයි යාළුවනේ ජීවත් වෙන්න ඕනේ. හරියන්න අපි ආයෙත් ලොක් කඩමු. යාළුවනේ අපිට ගෝල්ඩ් හම් වෙනවා. ආයෙ බුක් තියෙනවා. බැටලි කිස් වුණා. මුව වට ගන්නද කොහොමද මරා ගන්න ඕනේ යාළුවනේ. වැටේ දැන් යාළුවනේ මුව යට ගිහලා ඉන්නේ. එකක් ගහගෙන යාළුවනේ. උගන්න යාළුවනේ. ඊළඟ එක මරනවා යාළුවනේ. ඊළඟ වතුර ආවා. වතුර ටික හරියාලුනේ. දැන් අපිට හමු බ්ලොක්ස් ටිකකින් අපි මෙතන ඒරියා එක ටිකක් ලොක් කරගමු. මෙතෙන්ට බ්ලොක්ස් හරි අපි ළඟ යන ඩ්‍රිට් 4ක් තියෙනවා. සෑන්ඩ් 3ක් තියෙනවා. වයිට් වූල් 5ක් තියෙනවා යාළුවනේ. අපිට ඇඳක් හදාගන්න පුළුවන් වෙයි. බෙඩ් එක හදාගමු යාළුවනේ. සෑන්ඩ් වැටෙනවා යාළුවනේ. ගොඩිය කාලේ මෙතෙන්ට දාලා හරියාලුනේ මේ බ්ලොක්ස් ටික හදාගත්තා. අපි යාළුවනේ මෙතන ක්‍රාෆ්ටිං ටේබල් එක මෙතෙන්ට සෙට් කරගමු යාළුවනේ දැනට. හරියාලුනේ ක්‍රාෆ්ටිං ටේබල් එක දැනට මෙතෙන්ට සෙට් කරගත්තා. මෙතෙන්ට යාළුවනේ අපි අපේ උඳුම දාගමු යාළුවනේ. අපි යාළුවනේ ක්‍රාෆ්ටිං ටේබල් එකෙන් දැන් බඩු ටික හදාගමු යාළුවනේ. එහෙනම් අපි ස්ටික් ටිකක් හදාගමු පළවෙනිටම. ස්ටික් තමයි යාළුවනේ අපිට ඕනේ මොන දේ කරන්න ගියත්. යාළුවනේ අපිට තමයි බෙඩ් හදන්න මදි. අපිට හරියන්නේ අපිට මේකෙන් මුකුත් දැනට හදාගන්න ඕනේ. මොකද අපි ළඟ චාකෝල් තියෙනවා. චාකෝල් දාලා රේව් අයන් මේකට දාලා යනවා. දැන් මේක ටිකක් වෙලා යන ගෝල්ඩ් ඉන්පුට් ටික හැදේ යාළුවනේ. ඔයාලට වෙලා මෙතන ඇවිල්ලා. ඊට යාළුවනේ තවත් බ්ලොක්ස් ටිකක් හදන්න යාළුවනේ. යාළුවනේ ඩයමන්ඩ් බ්ලොක්ස් එකක් ආවා.
මේක පංච් කරලා යාළුවනේ අපි එක්සයක් හදාගන්න මොකද බුද්ධි මාමයාගේ ටිකෙක්ස් එකට වැඩි එක්ස් එකේ හදාගන්න යාළුවනේ ගෝල්ඩ් එක්ස් එක ගෝල්ඩ් එක්ස් එක හරි යාළුවනේ අපේ ගෝල්ඩ් ඉන්ගොට් ටික නම් දැන් හැදලා ඉවරයි හරියාළුවනේ අපෙල්ලන් ගෝල්ඩ් ඉන්ගොට් තියෙන හින්දා අපි අපිට ආමයක් හදාගමු හරියාළුවනේ එහෙනම් අපි මෙතන තියෙන ගෝල්ඩ් ටික ඔක්කොම ගමු අපි ළඟ ගෝල්ඩ් ඉන්ගොට් හයක් තියෙන අපිට හදන්න පුළුවන් හෙඩ් ගාඩ් එකක් විතරයි යාළුවනේ. ඒකෙන්ද අපි හෙඩ් ගාඩ් එකක් හදාගමු. හරි යාළුවනේ ඔයාලා දැන් පේන ඇති මෙතන හෙඩ් ගාඩ් එක වැටලා තියෙනවා. හරි යාළුවනේ එහෙනම් අපි ගිහිල්ලා ආයෙත් බ්ලොක්ස් ටිකක් කඩාගමු. යාළුවනේ අපේ ස්ටෝන් ඇක්ස් එකෙත් දැන් කැඩෙන්න කීතු යනවා වල පේන දේ පහ පාට වෙලා තියෙනවා. ඔය ඉවරෙච්චාම ඇක්ස් එකත් කැලේ යනවා. ඒතර අපි ඇක්ස් එකත් හදාගන්න වෙනවා. පිටකම් ආයන් වැරදි බ්ලොක් එකක් අල්ලලා තියෙනවා. ආයන් හරි අපි यानी गोल्ड हदन पूरा रेव गोल्ड के ඔයලු අර දැන් මාර සීන් එක වෙන්නේ අපිට යාළුවනේ අපේ ඉන්වෙන්ටරි ඊට මදි යාළුවනේ දැන් මාර කේස් එකක ඉන්වෙන්ටරි හොඳට ඊට මදි යාළුවනේ අපි යන්නේ දැනට යන්නේ හරිය අපි තියෙන බොක්ස් ටික ඔක්කොම අරගෙන ගහමු යාළුවනේ මේක ගහන එක හොඳයි යාළුවනේ. එතකොට අපි ට්‍රෑ වෙද්දි මෙතන කරුවල වෙන්නේ හොඳට එළියට තියෙන මේක ලාවා තියෙන හින්දා යාළුවනේ. හරියන අපි දැන් ටික කඩමු යාළුවනේ. යාළුවනේ පිකැක්ස් එකක් හදාගන්න. හරි යාළුවනේ අපි කලින් හදාගත්ත ඇක්ස් එක දැන් ගමු. හරි යාළුවනේ දැනට පළවෙනි පාර්ට් එක ඉවරයි. ඊළඟ මම දෙවෙනි පාර්ට් එක ගේනවා. ඒකින්ද මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ හොඳ නම් like කරන්න. තාම මොනවාරි ඔයාලට මගෙන් එන්න ඕන ගේම් ප්ලේ වීඩියෝ තියෙනවා නම් කමෙන්ට් කරා යන්න. එහෙනම් අපි ගියා. बाय बाय टाटा गुड बाय गया